අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විජාතිකයි ඒක සම්පූර්ණ බුද්ධාගමට විරුද්ධයි කියලා. බුද්ධාගම විතරක් නෙවෙයි මේ රටේ තියෙන සියලු ආගම් වලට විරුද්ධ අර හරිනිගේ අනාගාමී රටක් බිහි කරන්න හදන්නේ. එතකොට මේ වගේ ආගමක් නැති ජාතියක්. ඔය මිනිස්සුන්ගේ ලිපිනේ හොයලා බලන්නකො ඩ්‍රස් එකක් නැහැ. ඩ්‍රස් නැහැ මිනිස්සුන්ට. ඒකේ තියෙනව නායක හාමුදුරනේ. එතකොට දැන් එයාලා කියනවා නිරාගමික ආගමක් නැති රාජ්‍යයක්. අනාගමික. ඒක මං කිව්වා විවස්ථාවේ තියෙනවා එයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කියලා. වගකීමෙන් කියනවා ඔය අනුර කුමාර දිසානායක මහත්තයා ඊයේ අපිට බැන්න. ඒ හින්දා තමයි ඒ අය ජාතික කොඩිය පවා නැවත නිර්මාණය කරන්න ඕන කියනවා. ජාති ගී ආනන්ද සමරකෝරන් සූරින් විසින් රචනා කරන ලියන ලද ඒ ජාති ගීයත් ඉවත් කරන්න ඕනලු. ඒ විතරක් නෙමෙයි අම්මා තාත්තේ. අපි ආදරෙන් රකින්න සිංහ කොඩියටත් මේ උන්දලා වෛර කරනවා. සිංහ කොඩියට කියනවා අනාගාමික රාජ්‍යයකට ගැලපෙන විදිහට සිංහ කොඩියත් හදන්න ඕන. අද මම කියන්න කැමති මේ දිස්ත්‍රික්කයේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ සියලු දෙනාටම දැනගන්න මම පණිවිඩයක් දෙනවා. මට ආරංචියක් තියෙනවා මේ දිස්ත්‍රික්කයේ අපේ පොලිස් නියෝජිතයන්ට හිරිහැර කරනවායි කියලා අපේ හැඳුනුම්පත් එකතු කරන්න ලෑස්ති වෙලා ඉන්නවායි කියලා. සොන්ට රැකියා දෙන්න ව්‍යවසායක අවස්ථාවන් දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා මිත්‍රවරුනි මේ JVP එකෙන් ගිහිල්ලා ලංකාව මේ තියෙන වලනොත් පල්ලෙහාට අදලා දාන ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ආයක හාමුදුරනේ බුදුදහමේ අවසාන සටහන් කරන්න අවසාන දිනකීපය සටහන් කරන්න 21 වෙනිදා සූදානම් වෙනවා. මේ උන්දල ගෙනියනවා හනත්තට බුදුදහම ලක්ෂ 2 3 ලක්ෂ 10ක් 15ක් වෙනකොටම ශ්‍රී මහා බෝධියට රුවන්වැලි සෑයට දළදා මාලිගාවට ගහලා වැඩේ පටන් ගන්න හදන්නේ.